රෙස්ලමේනියා වල ජෝන් සීනා දිනයි කියලා ඔයාලා හිතනවද? ජෝන් සීනා එකපාරටම විල්ලන් කෙනෙක් කළේ ඇයි? මොකක්ද මේ රොක් සහ ජෝන් සීනා අතර ඇති වෙලා තියෙන අලුත්ම ගනුදෙනුව? යනාදී WWE ලගේ අලුත් අප්ඩේට් ටිකක් අපි මේ වීඩියෝෙන් කතා කරමු. පහුගියදා පවත්වපු එලිමිනේෂන් චැම්බර් වල වෙනස්කම් ගණනාවක්ම WWE ලා සිදු කරනව දැක ගන්නට ලැබුණා. මොකද ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි රෙස්ලමේනියා වලට කලින් පවත්වන එකම එක සහ අවසාන පේ-පර්-විව් ඉවෙන්ට් එක එලිමිනේෂන් චැම්බර් නිසා. මොකද රෙස්ලමේනියා 41 පවත්වන තරඟයන් මොන වගේ තරඟයන්ද? කවුරු අතරද පවත්වන්නේ? දිනුම පෙරදුම කාටද හිමි වෙන්නේ? යනාදී බොහෝ දේවල් තීරණය වෙන්නේ මේ එලිමිනේෂන් චැම්බර් ඉවෙන්ට් එක මගින්. මේ නිසා මෙවර එලිමිනේෂන් චැම්බර් ඉවෙන්ට් එක රසිකයන් අතර ලොකු ආකර්ෂණයක් දිනාගෙන තිබුණා. ඒ වගේම මේ ඉවෙන්ට් එකේදී රසිකයන් හිතපු දේවල් සහ නොහිතපු දේවලුත් සිද්ධ වුණා. ලොකුම බලාපොරොත්තුවක් තිබුණා මෙවර ජෝන් සීනා තරඟයේ දිනලා රෙස්ලමේනියා මෙයින් ඉවෙන්ට් එකට යයි කියලා. ඒ විදිහටම ජෝන් සීනා තරඟයේ දිනුවා. නමුත් කවුරුත් අපේක්ෂා නොකළ දෙයක් තමයි ජෝන් සීනා දින්නට පස්සේ ඔහු එතෙන් සිට විල්ලන් චරිතයකට මාරු වෙයි කියලා. ඔව් යාළුවනේ, ජෝන් සීනා එලිමිනේෂන් චැම්බර් තරඟයේ දින්නට පස්සේ ඔහුගේ සෙලිබ්‍රේෂන් එක අතරතුර එතනට කෝඩි රෝඩ්ස් එනවා. පස්සේ මොවුන් දෙන්න අතර හොඳ යහළු සංවාදයක් ආකාරයට කතා බහක් සිදු වෙනවා. එවෙලෙම එතනට ෆයිනල් බොස් ද රොක් එනවා. ඇවිල්ලා ඔහු කෝඩි රෝඩ්ස්ට ඔප්ෂන් දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි ඔයාට පුළුවන් මා එක්ක එකතු වෙන්න. එතකොට මං ඔයාව මගේ චැම්පියන් කෙනෙකු ආකාරයට සලකලා ඔයාට තවත් බොහෝ ජයග්‍රහණ උදා කරලා දෙනවා කියලා කියනවත් එක්කම රොක් ඔහුට දෙන අනෙක් ඔප්ෂන් එක තමයි එහෙම නැත්නම් ඔයා මට එරෙහි වෙනවා නම් ඔයා මීට කලින් මේ ජනතාව ඉදිරියේ පරාජිතයෙක් වෙලා හිටියා වගේම නැවත ඒ තත්ත්වයටම පත් වෙන්න සිද්ධ වෙයි කියලා වෝනින් එකක් කෝඩි රෝඩ්ස් දෙනවා. මේකට කෝඩි රෝඩ්ස් කිසිසේත්ම ඔහුගේ ප්‍රසාදය පළ කළේ නැහැ. කෝඩි ඒකමතිකව කිව්ව දේ තමයි මට එහෙම වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. මොකද මට මගේ රසිකයන් සිටිනවා කියලා කියමින් එතනදී රොක්ව අපහාසයට පත් කරන විදිහට අසභ්‍ය වචනයකුත් එක්ක රොක්ට හොඳටම වදින්න කියනවා. මේක අහගෙන සිටියේ ජෝන් සීනා හොඳටම hina වෙලා එකපාරටම කෝඩි රෝඩ්ස් ළඟට ඇවිල්ලා ඔහුට ලෝ බ්ලෝ ප්‍රහාරක් කෙල්ල කරනවා. මෙහෙම දෙයක් ජෝන් සීනා කරයි කියලා කෝඩි රෝඩ්ස් පවා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ විදිහට තමයි මේ ප්‍රොමෝ එක සිදු කරලා තිබුණේ. අවසානයේදී රොක් සහ ඔහු සමග පැමිණි පුද්ගලයා සහ ජෝන් සීනා යන තුන්දෙනාම කෝඩි රෝඩ්ස්ට හොඳටම පහර දීලා කෝඩිගේ හිස පාගමින් මීළඟ චැම්පියන් ජෝන් සීනා තමයි යන ආකාරයට ප්‍රොමෝ එක අවසන් කරලා තිබුණා. මේ සිද්ධියෙන් පස්සේ හැමෝටම ඇති වෙන ඩවුට් එකක් තමයි ඇයි එකපාරටම ජෝන් සීනාව විල්ලන් කැරක්ටර් එකක් කරේ කියලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ජෝන් සීනා වෙනදා සිදුකළ ස්ටෝරි ලයින්ස් වගේම ඔහුව බේබි ෆේස් කරගෙන නම් කෝඩි රෝඩ්ස් සමග රෙස්ලමේනියා 41 දක්වා හොඳ ස්ටෝරි ලයින් එකක් අරගෙන යන්නට අපහසුයි. මේ නිසා තමයි ජෝන් සීනාව හීල් ටර්න් එකක් WWE ලා කරන්න තීරණය කරලා තියෙන්නේ. මොකද කෝඩි රෝඩ්ස් කියන්නේ දැනට WWE වල සිටින ඉහළම ටයිටල් එකක් තබාගෙන සිටින රෙස්ලර් කෙනෙක්. මේ නිසා රෙස්ලමේනියා වගේ WWE වල තියෙන හොඳම පේ-පර්-විව් ඉවෙන්ට් එකක ලොකුම ටයිටල් එකකට හදන ස්ටෝරි ලයින් එකත් සුපිරියටම තියෙන්නට ඕන. මේ නිසා ජෝන් සීනාව විල්ලන් කෙනෙකු කිරීම මගින් ඉදිරි දවස්වල සිදු කරන ප්‍රොමෝස් වලට හොඳ බැරෑරුම් සටන් කතාපාඩම් නිර්මාණය කරන්නට ලොකු ඉඩ ප්‍රස්තාවක් මෙමගින් උදා වෙනවා. ඊළඟ ලොකුම කාරණාව තමයි මෙච්චර ලොකු වෙනසක් කරලත් මේ සැරේවත් ජෝන් සීනා 17 වන වතාවටත් WWE චැම්පියන් කෙනෙකු වෙයිද කියලා. මේ සිදුවේ කියලා කියන්නට තිබෙන ලොකුම හේතුව තමයි දැනට අප්ඩේට්ස් වලට අනුව රෙස්ලමේනියා 41කින් පස්සේ මැයි සහ ජූනි මාසයේ පිටපිට ස්මැක්ඩවුන් එපිසෝඩ් 3කට ජෝන් සීනා ලයිව් පැමිණෙන්නට සිටිනවා කියලා වාර්තා වෙනවා. මෙතනදී ඇතිවන ප්‍රශ්නාර්ථය තමයි මේ අවුරුද්ද පටන් ගන්න කලින්ම ජෝන් සීනා මාධ්‍යයට පවසලා තිබුණේ මේ අවුරුද්දේ ඔහු WWE වලින් රිටයර් වෙනවා කියලත් සහ මේක ඔහු WWE වල නිල වශයෙන් ක්‍රීඩා කරන අවසාන අවුරුද්ද කියලා. කලින් වාර්තාවලට අනුව ජෝන් සීනා මේ අවුරුද්දේ ඉතා සීමිත ලෙස WWE වල ප්‍රධාන ඉසව් කිහිපයකට පමණක් සහභාගී වෙන්නට ඉන්නවා කියලා වාර්තා වුණා. මෙහෙම තියෙද්දී ස්මැක්ඩවුන් වැනි සාමාන්‍ය එපිසෝඩ් 3කට සහභාගී වෙන්නට සිටිනවා නම් ඔහු ටයිටල් එක දිනලා චැම්පියන් කෙනෙකු විදිහට රසිකයන් අතරට පැමිණෙන්නට සිටිනවද කියලා අදහසක් පැන නගිනවා. ඊට අමතරව තවත් හේතු තමයි මම හිතන විදිහට නම් මෙවර රෙස්ලමේනියා වල ජෝන් සීනා දිනන්න වැඩි ඉඩ අවස්ථාවක් තිබෙනවා. මොකද මේ තරඟයෙන් WWE ලා ජෝන් සීනාව පරාද කරන්න ඉන්නවා නම් මෙච්චර ලොකු වෙනසක් කරන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අනෙක් කාරණාව තමයි රෙස්ලමේනියා වල මෙයින් ඉවෙන්ට් තරඟයක් ක්‍රීඩා කරන්න දෙන එකකුත් නැහැ. තවත් ලොකුම ටර්නින් පොයින්ට් එකක් තමයි අන්තිම වතාවට ලොකුම අන්ඩිස්පියුටඩ් ටයිටල් රෙයින් එකක් රන් කළ රෝමන් රේන්ස්ව පරාද කළේ මේ ෆයිනල් බොස් ද රොක්ගේ පැමිණීමත් එක්ක.
මෙන්න මේ නිසා මෙවරත් ෆයිනල් බොස් ඇවිල්ලා ඉන්න නිසා කෝඩි රෝඩ්ස්ගේ ටයිටල් එකත් ඔහුට නැති වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම කියන්න හේතුව බැලුවොත් මොකද ගිය පාර රෙස්ලමේනියා වලත් ෆයිනල් බොස් ඇවිල්ලා හිටියා. ෆයිනල් බොස් ඇවිල්ලා ලොකු වෙනසක් කරයි කියලා රසිකයන් අපේක්ෂා කරා. නමුත් ඔහුව තියලා හොඳ රිවොලූෂන් එකක් ප්‍රේක්ෂකයන් නොසිතූ විදිහට WWE ලා ඇති කරලා තිබුණා. මේ විදිහටම මෙවර රෙස්ලමේනියා වල කෝඩි රෝඩ්ස් සමග ෆයිනල් බොස් ඇටැක් එකෙන් සිටිනවා. ගිය පාර රෙස්ලමේනියා වල රෝමන් රේන්ස් පෙරදුනා වගේම ඔහුත් සමග ෆයිනල් බොසුත් පෙරදුනා හා සමාන දෙයක් තමයි සිදු වුණේ. මේ නිසා මෙවර හෝ WWE ලා ෆයිනල් බොස්ගේ පැමිණීමත් සමගම ඔහුටත් ඔහුගේ පැමිණීමේ තේරුමක් පළදායි විදිහට ඇති කරලා දෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් ඒක කොහොමද වෙන්නේ කියලා තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නාර්ථය. මේක වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කෝඩි රෝඩ්ස් සහ ජෝන් සීනා අතර රෙස්ලමේනියා තරඟයේදී ෆයිනල් බොස්ගේ උදව්වෙන් ජෝන් සීනා හීල් ටර්න් කෙනෙක් ලෙස දිනන්නට පුළුවන්. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තමයි කෝඩි රෝඩ්ස්ට ෆයිනල් බොස් සහ ජෝන් සීනා මගින් ලොකු ඉන්ජරියක් ඇති කරනවා වගේ පෙන්නලා කෝඩි රෝඩ්ස් රෙස්ලමේනියා තරඟයට සහභාගී වීමට අන්ෆිට් යන ආකාරයට පෙන්නලා ඔහුගේ ටයිටල් එක රිලික්විෂ් කරන්නට සලස්වලා රෙස්ලමේනියා වල ජෝන් සීනාට අලුත් චැලෙන්ජර් කෙනෙකු යොදලා තරඟයේ සීනා දිනවන්නටත් පුළුවන්. නමුත් මෙහෙම සිදුවෙන්නට තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩුයි. එහෙම නැත්නම් තිබෙන තවත් ඔප්ෂන් එකක් තමයි දැනට කෝඩි රෝඩ්ස් රොක් සහ ජෝන් සීනා ඉදිරියේ තනියම සිටින නිසා රෝමන් රේන්ස්ව ගෙන්නලා කෝඩි රෝඩ්ස් සපෝට් එකක් ආකාරයේ රෝල් එකක් ඔහුව ප්ලේ කරන්නට තියලා මේක හේතු කොටගෙන රෙස්ලමේනියා 41 දී පළමු දවසේ ගිය රෙස්ලමේනියා වල තිබුණු ටැග් ටීම් තරඟය වගේ මොවුන් අතර ටැග් ටීම් තරඟයක් පවත්වන්න පුළුවන්. මෙලෙස කෝඩි රෝඩ්ස් සහ රෝමන් රේන්ස් vs ෆයිනල් බොස් රොක් සහ ජෝන් සීනා ලෙස තරඟය තබලා මේ තරඟය අතරතුර රෝමන්ට සහ කෝඩි රෝඩ්ස් අතර ආරවුලක් ඇති වෙනවා වගේ පෙන්නලා එමගින් ජයග්‍රහණය රොක් සහ සීනට දීලා දෙවැනි දවසේ ජෝන් සීනා vs කෝඩි රෝඩ්ස් අන්ඩිස්පියුටඩ් යුනිවර්සල් චැම්පියන්ෂිප් ටයිටල් තරඟයේ කලින් දවසේ පවත්වපු ටැග් ටීම් තරඟයෙන් කෝඩි රෝඩ්ස් සහ රෝමන් අතර ආරවුලක් ඇති වුන නිසා එම ආරවුලට පරිගැනීමේ අරමුණින් රෝමන් රේන්ස් තරඟයට බාධා කර කෝඩි රෝඩ්ස්ට පහර දීලා තරඟයේ ජයග්‍රහණය ජෝන් සීනට ළඟා කර දෙන්නට පුළුවන්. මේ නිසා කෝඩි රෝඩ්ස්ගේ හයිප් එකටත් ප්‍රශ්නයක් නොවන ආකාරයට ජෝන් සීනාව චැම්පියන් කරවන්නට හැකි වෙනවා. සමහර විට අපි මේ කතා කරපු විදිහට අමතරව මෙම ස්ටෝරි ලයින් එක වෙනත් ආකාරයකට WWE ට අරගෙන යන්නට පුළුවන්. එම නිසා අපි බලමු ඉදිරියේදී පවත්වන එපිසෝඩ්ස් එක්කලා තරඟය මොන වගේ දිශාවකට හැරෙයිද කියලා. ඉතින් යහළුවනේ මෙවර රෙස්ලමේනියා 41 දී ජෝන් සීනා vs කෝඩි රෝඩ්ස් තරඟයේදී ජෝන් සීනා තරඟයේ දිනලා 17 වන වතාවට WWE World Champion කෙනෙකු බවට පත් වෙනවා නම් හොඳයිද? එහෙම නැත්නම් ජෝන් සීනා තරඟයේ දිනන්නේ නැතිව දැනට අන්ඩිස්පියුටඩ් WWE Universal Champion බවට පත් වෙලා සිටින කෝඩි රෝඩ්ස්ම චැම්පියන්ෂිප් ටයිටල් එක රිටේන් කරගත්තොත් හොඳයිද කියලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. එහෙනම් යහළුවනි අපි තවත් හොඳ අප්ඩේට් එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.